හයි යාළුවනේ. ඉතින් SL Crypto Bro YouTube channel එකෙන් ගේන Hi Farm application එකේ පස්වෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔය එකතුලා ඉන්නේ. ඉතින් මුල් වීඩියෝ සෙට් එකම බලාගෙන ආවනම් ඔයගොල්ලන්ට දැන් ලොකු අයිඩියා එකක් තියෙනවා මේ application එක කොහොමද වැඩ කරගෙන යන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එකේ කියලා දෙන්න ලෑස්ති වෙන්නේ කලින් වීඩියෝ එකේ කියලා දෙන්න බැරුව ගියපු මෙන්න මේ ටාස්ක් සෙට් එකේ තියෙන අවසාන ටාස්ක් එක සම්බන්ධව. ඒ කියන්නේ කෙටියෙන්ම කිව්වොත් මෙන්න මේ ටාස්ක් සෙට් එකේ තියෙනවා පල්ලෙහාම මේ participate in family boss කියන ටාස්ක් එක සම්බන්ධව තමයි කියලා දෙන්නන්නේ. ඉතින් guys ඔයගොල්ලෝ දන්නවා මේ participate වෙනවා කියන්නේ දායක වෙනවා කියන එකනේ. ඉතින් දායක වෙනවා කියන්නේ guys මෙන්න මේ අපේ family එක ඇතුලේ family live එක ඇතුලේ එන family boss-ට attack කරන්න දායක වුණොතින් මෙන්න මේ ටාස්ක් එක complete වෙනවා. හරිද guys? එතකොට මේ ටාස්ක් එක එතනදී complete වෙනවා. හැබැයි මම අද මේ වීඩියෝ එකේදී කතා කරන්නේ family boss attack කරුවොත් මොන වගේ දේවල්ද හම්බ වෙන්නේ? ওই වගේ ගොඩක් benefits තියෙනවා. ඒ හැමදේම දැනගන්න පුළුවන් අද මේ වීඩියෝ එක බලුවෙන් පස්සේ. කලින් වතාවේ වීඩියෝ එකේදී මම කරේ ඔයගොල්ලෝගේ room boss ට attack කරන විදිය වගේම room boss කී attack කරලා මොන වගේ දේවල්ද ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ? මොනවද ඔයගොල්ලන්ට නැති වෙන දේවල් වගේම ඔය හැම දෙයක් ගැනම කතා කරා. ඉතින් මේ වීඩියෝ එකේ කතා කරන්නේ family boss සම්බන්ධවයි. ඉතින් guys family boss open වෙන time දෙකක් තියෙනවා. ඒ time දෙක මම ඔයගොල්ලන්ට පෙන්නලා ඉන්නම් එකටම. ඔයගොල්ලෝ join වෙලා ඉන්න family එකේ live එකට ගියායින් පස්සේ මෙන්න මෙතන දකුණු පැත්තේ උඩම පෙන්නලා තියෙනවා dot තුනක්. ඔන්න ඔය dot තුන උඩ touch කරායින් පස්සේ option ගොඩක් පෙන්නලා තියෙනවා guys. හරිද? මෙන්න මේ option ගොඩෙන්ම ඔයගොල්ලෝ මෙන්න මෙතන තියෙන notice කියලා option එකක්. ඔන්න ඔය notice කියන එකට යන්නකෝ. ඕක ඔන්න ඔය notice එකට ගියායින් පස්සේ අපේ family එකේ නම් අපි දාලා තියෙනවා. මෙන්න මෙහෙම notice එකක් දාලා තියෙනවා. මේ notice එකේ අපි සඳහන් කරලා තියෙනවා මේ application එකට වැඩි වශයෙන් එන්න ඕන time එක. මේ තියෙන්නේ family boss උදේ 10:30. හරිද? ඊට පස්සේ එතනින් පල්ලෙහාට ගියන් පස්සේ බලා ගන්න පුළුවන් ආයි family boss එන්නේ හවස 6:30 මේ තියෙන්නේ. හරිද? ඒතකොට මෙන්න මේ වෙලාවල් වලදී තමයි ශ්‍රී ලංකන් වෙලාවෙන් නම් family boss කියන එක නා open වෙන්නේ guys. හරිද? ඉතින් guys ඒ time දෙකේදී අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මෙන්න මේ family එකට එන්න ඕනේ. මේ family එකට ඇවිදilla අපේ family එක නම් මෙහෙම සඳහන් කරලා තිබ්බට වෙන family වල සඳහන් කරලා නැතුව ඇති. ඉතින් අපේ family එකේ එහෙම දාලා තියෙනවා. ඊට පස්සේ family එකට ඒ time දෙකේ ආවන් පස්සේ මෙන්න මෙතන මේ ඉන්නේ family boss. හරිද? මෙන්න මේ මුට්ටි එක බෑගෙන ඉන්නේ රජෙක් වගේ. මෙයාට තමයි family boss කියන්නේ. මේක touch කරාන් පස්සේ බලන්න මෙන්න මෙහෙම option එකක් එනවා. ඉතින් මෙහෙම option එකක් ආවොතින් මෙතනින් ඔයගොල්ලොන්ට කියන්නේ family boss තවම open වෙලා නැහැ. ඒ කියන්නේ ඔයාලා ඇවිදilla තියෙන්නේ හරි time එකේ නෙමෙයි. මේක ඔබන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. family boss open වෙලා නම් අනිවාර්යෙන් open වෙනවා ඔටෝම. හරිද? එහෙම නැත්නම් මේක උඩ touch කරාන් පස්සේ family boss open වෙනවා අර room boss open වුණා වගේම. දැන් ඔයගොල්ලන්ට idea එකක් ඇති. ඔන්න මම පෙන්නන්නම් family boss open වෙන වෙලාවත් එක්ක කොහොමද මේ family boss open වෙන්නේ කියලා. ඉතින් guys ඔන්න family boss open වෙන time එක ආවා. ඔන්න දැන් family boss open වෙයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි family boss open වෙන්නේ. හරිද? ඉතින් family boss open වුණාන් පස්සේ family boss ට attack කරන්න තමයි අපි අය හදන්නේ. මෙන්න ඉන්නවා family boss. හරිද? family boss open වුණාන් පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන පෙන්නලා තියෙනවා කට්ටිය ඔන්න touch කරගෙන යනවා. හරිද guys? ඉතින් දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ මෙන්න මේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙන්න මෙතන tab 50යි family coin කියලා තියෙනවා. හරිද? ඒ කියන්නේ මේ අතක් පෙන්නලා 50යි family coin කියලා පෙන්නලා තියෙන්නේ guys. හරිද? ඉතින් මෙන්න මේ විදිහට පෙන්නලා තියෙන්නේ මේ තියෙන්නේ. හරි? මෙන්න මේකෙන් කියන්නේ family coin 50ක් කැපෙනවා. හරිද? එක touch එකක් දාපුවම family coin 50ක් කැපෙනවා. හැබැයි මෙන්න මේක තමයි touch කරන්න ඕනේ. ඒක touch කරපු ගමන් මොකද දන්නවද වෙන්නේ guys? අර අපේ තිබිච්ච task එක complete වෙනවා. ඔයාලට මතකනේ participate වෙන්න කියලා තිබිච්ච task එක ඔන්න ඔක complete වෙනවා. දැන් මේ ඔයගොල්ලන්ට පේනවා අපේ family එකේ කට්ටිය ගොඩ දෙනෙක් ඇවිල්ලා touch එක දාගෙන යනවා. හරිද? ඉතින් guys මම මෙතනින් back වෙලා වෙන්නන්නම් ඔයගොල්ලන්ට task එක කොහොමද complete වෙලා තියෙන්නේ කියලා. task වලට ගියන් පස්සේ පල්ලෙහාම මේ තියෙන participate in family boss කියන එක දැන් receive තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි මේ family boss පරාජය කරන්න දායක වෙලා තියෙන්නේ. හරි? ඒ නිසා මේක receive කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරිද? දැන් මම යන්නම් කොහපෝ family boss ට. family boss ගාවට ගියන් පස්සේ guys ඔන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් family boss ගේ තියෙනවා level ගානක්. හරිද? ඉතින් මේ තියෙන්නේ level ගාන. හරිද? මෙන්න මේ මායන් පස්සේ මේ family boss ට මෙන්න මෙතන එක touch එකක් දාගන්න. එක touch එකක් දාගත්තා නම් ඇති අර task එක complete වෙනවා. හරිනේ? ඒතර ඔයගොල්ලන්ට idea එකක් තියෙනවා. ඊට පස්සේ බලන්න මෙන්න මෙතන මේක මේ minimize කරගන්න පුළුවන් ඒ button එකෙන්. හරි? දැන් ඔන්න අපේ family එකේ කට්ටිය එකතු වෙලා family boss ට මේ attack කරන ගමන් ඉන්නේ guys. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ තියෙන්නේ අපේ family එකේ එකතු වෙලා family boss ට attack කරනවා. ඉතින් level 1 තිබ්බ family boss දැන් 4ට ගහලා තියෙන ඕනේ දැන් 5 වුණා. ඔයගොල්ලන්ට මම මේක speed කරලා පෙන්නන්නම්. මේකේ level family boss ගේ level 15ක් තියෙනවා. හරිද? ඒතකොට family boss ගේ level 15ම අපි complete කෙරුවොත් අපිට අවසානයේදී red packet පැස්සක් හම්බ වෙනවා මේ family එකේ ඉන්න හැමෝටම.
හරිද? එතකොට මේ රෙඩ් පැකට් පැස්සෙන් අනිවාර්යෙන්ම රෙඩ් පැකට් පුළුවන් තරම් අපි අල්ලලා ක්ලේම් කරගත්තාම Tamanට හම්බ වෙන ගාණක් තියෙනවා ගෝල්ඩ් කොයින්. හරිද? ඒ නිසා තමයි මෙන්න මේ මොනවද ෆැමිලි බෝස්ට ඇටැක් කරන්නේ. හරිද? ඒට අමතරව මේ ෆැමිලි බෝස්ට ඇටැක් කරන අයට සමහර කාලවල් වලදී ඉවෙන්ට් එනවා. ඒ ඉවෙන්ට් වලදී ගෝල්ඩ් කොයින් හම්බ වෙනවා. එහෙම නැත්නම් ෆ්‍රේම් හම්බ වෙනවා. මොනවා හරි දෙයක් හම්බ වෙනවා. හරිද? මේකේ ෆීචර්ස් ගොඩක් තියෙනවා. හරිද? ඔන්න බලන්නකෝ guys. දැන් මේගොල්ලෝ ගහගෙන යනවා. ඔයගොල්ලන්ට මම මේ වීඩියෝ එක ස්කිප් කරලා පෙන්නන්නම්. ගොඩක් ඉක්මන් කරලා පෙන්නන්නම්. ස්පීඩ් කරලා පෙන්නන්නම්. ඉතින් guys ඔයාලට තව ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් මේ ෆැමිලි බොස් ඇටැක් කරද්දි මොනවද අපිට හම්බ වෙන බෙනිෆිට්ස් කියලා. හරිද? ඉතින් මම ටිකක් කියන්න යන්නම්. පළවෙනිම දේ තමයි ඔයගොල්ලන්ට හම්බ වෙනවා ඔයගොල්ලොන්ගේ වෙල්ත් ලෙවල් එක වැඩි වෙනවා. හරිද? සාමාන්‍ය ෆැමිලි බොස් කෙනෙක්ට ඇටැක් කරුවත්, රූම් බොස් කෙනෙක්ට ඇටැක් කරුවත් ඔයගොල්ලොන්ගේ වෙල්ත් ලෙවල් එක වැඩි වෙනවා. හරිද? එතකොට වෙල්ත් ලෙවල් එක කියන්නේ මොකද්ද කියලා මම පෙන්නලා තියෙනවා මීට කලිනුත්. ෆැමිලි ලෙවල් එක අප් වෙනවා වගේම එතනින් එහාට මේ ෆැමිලි එකේ ඉන්න හැමෝටම මේ වෙලාවේ සහභාගී වෙලා ඉන්න හැමෝම අතර ගෝල්ඩ් කොයින් ප්‍රමාණයක් මේකෙදි බෙදලා දෙනවා. ඒ ගෝල්ඩ් කොයින් ප්‍රමාණය ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම මේ ෆැමිලි බෝස්ට ඇවිදින්න ටච් එකක් දාලා පාටිසිපේට් වෙලා තියෙන්න ඕනේ. හරිද? ඒගොල්ලන් අතර මේ ෆැමිලි බෝස් ගහලා ඉවර කරුවොත් මෙන්න මේ 15 අන්තිම ලෙවල් එක මේ යන්නේ. මේ ලෙවල් එක ගහලා ඉවරනවත් එක්කම ඔයගොල්ලොන්ට රෙඩ් පැකට් පැස්සක් හම්බ වෙනවා. ඒ පාටිසිපේට් වෙලා තියෙන අයට ගෝල්ඩ් කොයින් ප්‍රමාණයක් හම්බ වෙනවා. ඔන්න දැන් ඔයගොල්ලන්ට ඒක බලා ගන්න පුළුවන් මේ guys. ඉතින් මම පෙන්නන්න ඔයගොල්ලන්ට මගේ දැන් ගෝල්ඩ් කොයින් තියෙන 4ක ප්‍රමාණයක්. ඉතින් ඔන්න දැන් ෆැමිලි බොස් ඇටැක් කරලා ඉවරයි. ඔන්න ඉවරුණෙන් පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ෆැමිලි බොස්ට ඇටැක් කරපුවා පෙන්නනවා. මෙන්න මේ විදිහට රෙඩ් පැකට් පැස්සක් වයින්නවා. වැස්ස වයිදී ඔයගොල්ලෝ මේක ටච් කරලා අල්ල ගන්න try එකක් දෙන්න. මොකද අල්ල ගන්න තරමට වැඩි වෙන රෙඩ් පැකට් පැස්සකුත් තියෙනවා. ඒට අමතරව මේ රෙඩ් පැකට් පැස්ස නම් එක හා සමානව හැමෝටම හම්බ වෙන්නේ. මොකද ෆැමිලි බොස්ට හම්බ වෙන ගෝල්ඩ් කොයින් ප්‍රමාණය මේකට පාටිසිපේට් වෙලා ඉන්න හැමෝම අතර බෙදෙනවා. පේනවනේ ඔයගොල්ලන්ට 34ක ප්‍රමාණයක් හැමෝම අතර බෙදලා තියෙනවා. හැබැයි මේ වෙලාවේදී ඇවිදilla මේ ෆැමිලි බොස්ට පාටිසිපේට් වෙලා ඉන්න අයට විතරමයි මේ දේ හිමි වෙන්නේ. එතකොට guys මේක නිකන් ලබා ගන්න තියෙන කොයින් ප්‍රමාණයක් අනිවාර්යෙන්ම ඇවිදilla ඔයගොල්ලොත් ෆැමිලි බොස් ඇටැක් කරන ටයිම් එකට ෆැමිලි බොස්ට එක ටච් එකක් හරි දාලා පාටිසිපේට් වෙලා තියාගන්න. මොකද ෆැමිලි බොස් ගහලා ඉවර කරුවොත් ලෙවල් 15ම ඔයගොල්ලන්ට මේ වගේ ගෝල්ඩ් කොයින් ප්‍රමාණයක් හම්බ වෙනවා. හරිද? මේක වැඩි අඩු වෙන්න පුළුවන්. මොකද ටච් කරන ප්‍රමාණය අනුව ඒක වෙනස් වෙන්නේ. ඉතින් මං ගිහිල්ලා පෙන්නන ඔයගොල්ලන්ට මගේ ගෝල්ඩ් කොයින් දැන්ට 38ක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් 4ක ප්‍රමාණයක් තිබුණේ ඔයගොල්ලන්ට මතක ඇති. දැන් 38ක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් 34ක ප්‍රමාණයක් අපිට මේ ෆැමිලි බොස් ඇටැක් එකේදී හම්බ වුණා. ඉතින් මේ විදිහට තමයි ෆැමිලි බොස් ඇටැක් එක කරන්නේ. ඔයගොල්ලන්ට ෆැමිලි බොස් සම්බන්ධව තිබිච්ච ගැටලු නිරාකරණය වෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. SL Crypto Bro YouTube channel එක subscribe කරලා නැති කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරන්නත් අමතක කරන්න එපා. නොදන්න යාළුවෙට දැනගන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා guys. එහෙනම් හැමෝටම සුබ දවසක්.